දිනපතා දේවවචනය 2026 මාර්තු 11 දින චතාරික සමය තෙවන සතිය සුවිශේෂය මතෙන් 5යි 17 සිට 19 මම ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවේමි නොසිතන්න මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය සැබවින්ම මම ඔබට කියමි අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහ වී නොයන්නේමය. එබැවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩකරන හා කඩකරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යෙහි ඊතා සුළුයයි කීනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යෙහි උතුම් යයි කීනු ලබන්නේය. මෙනෙහි කිරීම බොහෝ දෙනා සිතුවේ ජේසුස් වහන්සේ පැරණි සම්ප්‍රදායන් බිඳ දමන බවයි. නමුත් උන්වහන්සේ පවසන්නේ තමන් වහන්සේ පැමිණියේ එම නීතිවල නියම අර්ථය ජීවමාන කර පෙන්වීමට බවයි. අකුරටම නීතිය රකින්නවාට වඩා එම නීතිය පිටුපස්ස ඇති ප්‍රේමය සහ යුක්තිය ඉටු කිරීම උන්වහන්සේගේ අරමුණ විය.